ඇත්ත වශයෙන්ම දැන් තරගයට අවතීර්ණ වෙලා තිනවා ඩම්බෙල් ක්‍රීඩා සමාජය සහ සමාන පැපිලිවල ක්‍රීඩා සමාජය සහ තරග කරනකොට උන්ගේ පිරිමි කණ්ඩායමත් තරග කළා. ඒක රාශි කරගෙන මොකද බර අර මම මුලින් මතක් කරා වගේ බර ප්‍රමාණය සකසා ගැනීමේදී අඩුපාඩුකමක් තිබෙනවා. ඒ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ දැනට මම දකිනවා තීරේ ඉදිරිපිට ඉන්නවා. ඔව් දැනට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාතික කණ්ඩායම නියෝජනය කර ක්‍රීඩකයෙක් තමයි පුහුණුකරු වශයෙන් ක්‍රීඩා කරන්නේ. ඔව්ත් ක්‍රීඩකයෙක් ඉදිරියේදී මම හිතේ ක්‍රීඩා සමාජයක නියෝජනය කරනවා. ඔය ඊටම මට පේනවා පැපිලිවල ක්‍රීඩා සමාජය තරග විලාසයේදී ඉතාම දක්ෂ ලෙස තරග කරනවා. මම රද්දුළු එකමුතුවේදී තාක්ෂණය ඉතාම දක්ෂ ලෙස භාවිතා කිරීමක් කරනවා. මේ අවස්ථාවේදී පැහැදිලිව පේනවා. හොඳ තරගයක් අපිට දැක ගැනීම යනවා. මාර මුලින් මතක් කරා වගේ බරපන්තිය සමාන වේ හා යන කණ්ඩායම් දෙයක් වෙන්න ඕනේ. ඒකයි මෙවැනි තරග දක්ෂතාවය දක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ අපිට. හොඳ තරගය දෙපසට දෝලණය වෙනවා මේ මොහොතේදී. කිසිම කණ්ඩායමක් තරගය අත්හරින්නේ නැහැ. ඔව්. නමුත් අවසානයේදී පැපිලිවල කණ්ඩායම ජයග්‍රහණය කෙරුවා. සමාන වෙලා තියෙනවා. අන්න තරගය ආරම්භ කළා. බොහොඳින් දකින්නට ඇති රතු පැහැති සංඥාව මධ්‍ය රේඛාවේ තිබෙන්නට ඕනේ. හොඳ තරගයක් දෙන අපිට තිරේ දෙස්සන මේ අවුරුද්දේ පැපිලිවල කනිෂ්ඨ විද්‍යාලයෙන් බිහි වූ පැපිලිවල කණ්ඩායම ඊටම දක්ෂ කණ්ඩායමක්. ප්‍රතිවාදීන් වශයෙන් තරග වදින්නේ රද්දොළු එකමුතු කණ්ඩායමේ. මට පෙනී යන මේ අවස්ථාවේදී හොඳ තරගයක් ලබා දෙනවා රද්දොළු එකමුතුව පැපිලිවලට. ඊටම දක්ෂයි මම හිතන්නේ. දැන් අභියෝගය ලැබෙනවා. මින් පෙර අභියෝගය එක් කණ්ඩායමකින් පමණයි තිබුණේ. නමුත් මේවර කණ්ඩායම් දෙකම දෙපසට ආදිමින් තිබෙන්නේ. ජයග්‍රහණය කරනවා පැපිලිවල කණ්ඩායම. පැපිලිවලටයි ජයග්‍රහණය එවර. ඔවුන් දෙවරම ජයග්‍රාහීව අවසන් කළා